අපෝ මේ දෝන්නා නම් මහා කරදරයක්. ඔන්න හැමදාම වගේ මට නිදා ගන්න දෙන්න. අදත් මට කරදර කරනවා. රැවුල කපහන් කියලා. බලන් ගියාම මට එතන මේ කරදරේ කියලා බැලුවා හැමෝටම තියෙන්නේ මේ දෝන්ලාගේම කරදරේ. අහක් මල් බිමන මේ හිවිදිරු දැසෙන එළියට බහින්න හදන්නකොටම තමයි මතක් වුනේ වදකාර දෝනි කෙනෙක් ඉන්නවා කියලා. ඒ දෝනි මට කිව්වා මේ දේව නැගිටිනකොට කොණ්ඩේ කපන්න. ඕම කිව්වා. ඊට පස්සේ ඉතින් මට මතක් වුණා මම කොණ්ඩේ කපන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ගියා චන්දන බොසා හොයාගෙන. ඉතින් මම බයිසිකලේ ස්ටාර්ට් කරගෙන ඉස්සරහට ඇද්දි මම දැක්කා මේ උඹගේ ෆොටෝ එකක් දාන්න කිව්වරු. කියා පොඩ hina හිටම් 5යි 6යි. මේ ඉන්නේ යා තමයි. දන්න. ඊට පස්සේ මට මතක් වුණා කොණ්ඩේ කපන්න ඕනේ නේද කියලා. ඊට පස්සේ මට පරක් වෙන හින්දා මං ඉතින් එතනින් කැපුණා. බලන් යද්දි චන්දන බොසා අදත් කඩේ වහලා. අදත් ඉතින් හැමදාම වගේ පෙට්‍රල් පුච්චගෙන යනවා ඇති බන්ද යනවා කීපාරක් කිව්වද? ඒ ඇත්තේ. යනවා ඉවරයක් නැහැ. ඊට පස්සේ ඉතින් චන්දන බොසාගේ කඩේ කාට ඕන් බලනකොට ඉතින් මේ කඩේ වහලා මොනවා කරන්නද? ඉතින් බැරිම තැන ඉතින් මං එතන එහා පැත්තේ කඩෙන් ඇහුවා. එයා දුන්න උත්තරේ ඉතින් බලන්නකෝ. අනේ නෑ බං. ඌවට නෑ බං. ඔන්න ඔහමයි බං පිළිතුරු දුන්නා. අයියෝ චන්දන බොසා නෑනේ. ඔන්න ඔහේ මම ගියා. අප්පට. එන්න චන්දන බොසා. එම්ම කියනකොටම චන්දන අයියා මෙන්න මෙහෙ එනවා. යයි. කොණ්ඩේ අපන්න යා. ඔන්න ඔහේ මම මගේ කුචක්කුව තරවගෙන ආයි සැලුන් එක පැත්තට යන්න ගියා. යන්න ගියාට පස්සේ ඉතින් සැලුන් එක ළඟින් බැස්සා. බැස්සට පස්සේ තමයි චන්දන බොසා මෙහෙම කතාවක් කිව්වේ. බඩුටිය ගෙනාවේ නෑ මල්ලි. ආයි ගෙදර යන්න වෙනවා. අයියෝ දෝනිගේ බලාපොරොත්තු ඔක්කොම කඩාගෙන වැටෙනවා. පව්වනේ මගේ දෝනි. අප්පට වෙන අය. චන්දන බොසත් මාළම විකටය බලන් ගියාම. මේක මට බොරුනේ කියලා තියෙන්නේ. බඩු ඔක්කොම ගෙනල්ලා. ඔන්න මමයි කොණ්ඩේ කැපුවේ. බලන්නකෝ. ඌ මේ මන් දැකලා තියෙනවා මේ චන්දනයි මේ අර කලින් කපන්නේ වටේ තියලා මැද කපන එක අන්න එහෙම කපන්න. වැරදුනා නේද කිව්වේ? මේ චන්දන එහෙම නෙමෙයි. මේ වටේ අඩු කළා මැද තියන්නේ. ඔය චන්දනයි හිතනවත් දන්නේ නැහැ. මේ ගොබිලා මොනවා කියලාද මන් දන්නේ. මට තේරෙන්නේ නැහැ මෝ කියන විදිහට කොණ්ඩේ කපන්න. බම්මල්ලි උඹ රැවුල කපන්නේ නැද්ද? බලහන්කෝ තෝනික තපසෙක් වගේනේ. උඹට දෝනි කෙනෙක්වත් නැද්ද ඔය මතක් කරන්නේ? අන්තිමට චන්දන බොසා තමයි මතක් කළේ. ඇයි දෝනි කිව්වේ නැද්ද රැවුල කපන්න කියලා? අප්පච්චියෝ අන්න දැන් තමයි රැවුල කපන්න මතක් වුනේ. අනයි මම වගේ ප්‍රශ්නයක් අහන්නද? ඔයාට NVQ level 4 ද තියෙන්නේ තීද? චන්දනයි සේස් උඹට ඔය පැහිච්ච කම් වලින් වැඩක් නෑනේ. මට NVQ 3 තිබ්බත් 4 තිබ්බත් මම කපන්නේ මගේ කට්ටිය. හරිද? සෝරි චන්දනයි සෝරි කපන්න. මල්ලි කොණ්ඩේ කපලා නම් ඉවරයි. කීයදයි ගාන? මල්ලි රුපියල් 2000 මල්ලි. අප්පච්චියෝ බං. යකෝ මිනිහෙක් මරනවා මෙච්චර ගණන් ගන්න. ඉතින් මල්ලි බන් 2000 ගියේ මෙහෙම්මනේ. ඔයාගේ කොණ්ඩේ කපන්න මල්ලි රුපියල් 600යි. හරිද? ඊට පස්සේ වගේ කතාව අහන් ඉන්න. ඒකට 1400යි. මොකද මල්ලි මගේ ක්ලයන්ට්ලා කීයක් එළි ඉන්නවද කියලා බලන්න පොලිමේ. ඔයාගේ මේ කතාව අහලා ඉතින් ඒකට ගාණක් ගන්න එපා ඉතින් මල්ලි. මූණික රංජන් රාමනායක වගේනේ මල්ලි බැලුවාම. ඒත් මල්ලි. වව්. කොළද හැන්ඩියා වගේනේ චන්දරයි. එහෙනම් අපි ගිහින් එන්න. ඔන් ඉතින් චන්දනායක කඩෙන් ඇවිල්ලා මගේ පුච්චක්කුවත් ආ යූටර්න් එකක් ගහගෙන සුපුරුදු පාරෙම ගෙදර යන්න ගත්තා ඉතින්. අප්පට බලකුනේ අයියා. මෙන්න මෙන්න ෆෝන් එකක් ගහමු නේද? අර අපි කසිප්පු ගත්තේ. පරණ වීඩියෝ එක මේ තියෙන පින් කරලා බලන්න. එහෙනම් කොල්ලනේ වීඩියෝ එක නම් ඉවරයි. කොණ්ඩෙත් කැපුවා දෝනි සතුටින්. එහෙනම් අපි ගිහින් එන්න.
සබස්ක්‍රයිබ් බටන් එක ඔබන්න ඈ